අයිබෝන් හැමෝටම මම අද ඔයාලට කියලා දෙන්නම් කියෝෂිරා 20යි 20 නැත්නම් 1800 2200 ID කාඩ් එකක් අපි A4 එකට කොහොමද ගන්න කියලා. අපි ඒකට ප්‍රෝග්‍රෑම් එකක් දාලාම බලමු. මුලින්ම ඔයගොල්ලෝ ෆන්ක්ෂන් මෙනු කියන බටන් එක ප්‍රෙස් කරලා පල්ලෙහාට යද්දී ඔරිජිනල් සයිස් කියලා තියෙනවා. ඔරිජිනල් සයිස් කියන එක ඕකේ කරන්න. ඒකෙන් අපි තෝරගන්න ඕනේ ඔරිජිනල් සයිස් එක A5 කියන එක. A5 කියන එක ඕකේ කරන්න. ඕකේ කරලා අපි මෙන්න මෙතන තියෙනවා කම්බයින් බටන් එක. කම්බයින් බටන් එක එකපාරක් ප්‍රෙස් කරලා එකපාරක් මෙන්න මෙහෙම උඩට යද්දී ඇඩ්වාන්ස් කම්බයින් කියලා එනවා. ඇඩ්වාන්ස් කම්බයින් කියන එක ඕකේ කරන්න. ඊට පස්සේ ඒකෙන් අපි තෝරගන්න ඕනේ 4in1 කියන එක. 4in1 කියන එකත් ඕකේ කරන්න. එතන අපිට තියෙන ඔප්ෂන් හතරක්. ඒ ඔප්ෂන් හතරෙන් අපි දාගන්න ඕනේ අපි මෙන්න මේ උඩට යද්දි පළවෙනිට හම්බෙන එක down then left කියන එක තමයි අපි දාගන්න ඕනේ. ඒක දාගෙන ඊට පස්සේ මෙන්න මේ none කියන එකත් ඕකේ කරන්න. ඊට පස්සේ top edge on top කියලා පෙන්නනවා. ඒකත් ඕකේ කරන්න. ඊට පස්සේ අපි ওই ප්‍රෝග්‍රෑම් එක සේව් කරගන්න ඕනේ. සේව් කරගන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් කියන බටන් එක එකපාරක් ප්‍රෙස් කරලා මෙන්න මේ පල්ලෙහාට එද්දී අපිට ස්පේස් එකක් තියෙන තැනකට අපිට මේක ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කියන එකට ඇවිල්ලා ඕකේ කරලා අපිට මෙතනින් මොකක් හරි ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. නමක් දීලා ඕකේ කරන්න. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ තුන්වෙනියට තමයි මම දාලා තියෙන්නේ. ඔයාලට ස්පේස් එකේ තියෙන තැනට ඔයාලා දාගන්න. ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ රීකෝල් කියලා එනවා. රීකෝල් කියන එකත් ඕකේ කරන්න. ඕකේ කරලා අපේ ඩෙන්ටිටි අපි මෙන්න මෙහෙම තියන්න. මේ උඩ ක්ලාස් එකේ මේ විදිහට තියලා අපි පළවෙනි පැත්ත ස්කෑන් කරගන්න ඕනේ. ස්කෑන් වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලා දෙවෙනි පැත්තට තියන්න ඔයාලගේ ඩෙන්ටිටි. මම මේ පැත්තම තියන්නම් මොකද මගේ දෙවෙනි පැත්ත empty මේකේ. තියලා දෙවෙනි පාරත් ස්කෑන් කරගන්න. ස්කෑන් කරගෙන ඕකේ බටන් එක ප්‍රෙස් කරන්න. එතකොට මේ එන පේජ් එකේ ලස්සනට මෙන්න මෙතනයි ID එක print ලා තියෙනවා. ඔයගොල්ලෝ මේ තියද්දි පැත්ත පොඩ්ඩක් හරියට බලලා තියන්න. මම මේ අනිත් පැත්තට තිබ්බින්න තමයි මේක අනිත් පැත්තට ආවේ. අපිට එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක නැවත අපිට මේ රන් කරගන්න පුළුවන්. මැෂින් එක normal තියෙන අවස්ථාවේ මේ ප්‍රෝග්‍රෑම් කියන බටන් එක පාරක් ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට මේ පළවෙනියටම ඔයාලගේ අපි දාපු ප්‍රෝග්‍රෑම් එක නම් තියෙන එක රන් කරන්න පුළුවන්. නැත්නම් අපි දාපු මේ ඒ ඔයාලගේ නමින් ඔයාලා එන්ටර් කරපු නමින් තියෙන මේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න. ඒ ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා දෙපාරක් ඕකේ කරාට පස්සේ ඔයාලගේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට රන් කරගෙන යන්න පුළුවන්. හරි එහෙනම් බොහොම ස්තුතියි. ආයෙත් අපි වීඩියෝ එකකින් හම්බ වෙමු.